ආයිබෝවන් වාසනාවන් මගේ රත්තරන් දුවේ පුතේ. ඉතින් අද දවස මොකද්ද? අද දවස තමයි පුතේ දෙවියන් වහන්සේගේ දවස. අපි දවස් 7න් දවස් 6ක් වැඩ කළා. අද තමයි මේ දෙවියන් වහන්සේව බැහැ දකින්න යන දවස. එහෙනම් දෙවියන් වහන්සේව බැහැ දකින්න අපි හිත හොඳින් සතුටින් හොඳට නාලා කියලා මනමාලිය වගේ යන්න ඕන නේද? එහෙනම් මනමාලිය වගේ යන්නේ නේද? මේක දකින අය අනිත් අයට ෂෙයා කරන්න. ඒ වගේම පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යහපත් ගමනක් යන්න නම් අපි දෙවියන් වහන්සේව ශක්තිමත් අල්ල ගන්න ඕනේ. අපේ දරුවෝ යහපත් ගමන යන්න නම් අපේ දෙවියන් වහන්සේ අපි අල්ල ගන්න ඕන. ඒ වගේම තමයි දරුවන්ට යහපත් ගමනක් තමයි දෙවියන් වහන්සේ තුල තියෙන්නේ. අපි කවදාවත්ම දෙවියන් වහන්සේව අතහැරලා දෙවියන් වහන්සේව පසුපසට දෙකට දාලා අපිට යන්න බෑ. අපි දෙවියන් වහන්සේව අංක 1ට දාලා දෙවියන් වහන්සේගේ පසුපසින් අපි යන්න ඕන. එහෙනම් මගේ රත්තරන් දුවේ පුතේ අපිට ඉන්න නායකයා වෛද්‍යවරයා කවුද? දෙවියන් වහන්සේ. අපිට ඉන්න නායකයා අපේ තාත්තා, අපේ ආරක්ෂකයා, අපේ යහපත්කම සෑම දෙයක්ම අපේ දෙවියන් වහන්සේ තමයි පුතේ. එහෙනම් දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව යන ගමන් අපි ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරමු. මගේ රත්තරන් දුවට පුතාට එහෙනම් ජේසු පීඨයි. එහෙනම් අපි තියනවා අපි මේ වීඩියෝ එක බලන අය පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම පුතේ මොනවා හරි ලියලා දාන්න. එහෙනම් මගේ වීඩියෝ එක දැනට මෙතනින් නවත්තනවා. එහෙනම් ඔබ සෑම කෙනෙකුටම ජේසු පීඨයි.